අපේ රටේ ක්‍රිකට් පිළිබඳව ලොකු ආందోලනාත්මක තත්ත්වයක් මතුවලා තියෙනවා. පියෝඩේල් කිරිතේ වගේ රසක් ලොවෙත් නෑ. පියෝඩේල් එක්ස්ප්‍රස් කිරිතේ. ඒ තමයි මේ මාසේ 31 වෙනිදා නැවත ක්‍රිකට් නිලවරණය කැඳවලා තියෙනවා. මේ නිලවරණය ගැන අපි පහුගිය දිනක ඇහුවම ගරු ඇමතුමා ඊටාම පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා. මම මේ පිළිතුර එතුමා එදා ලබා දී පිළිතුරම හැන්සාර්ඩ්ෙන් අරගෙන මේ උපුටා දක්වන්න කැමති. එතුමා කියනවා අපි කාටවත් බය නැහැ, කාටවත් නැවෙන්නෙත් නැහැ, කාගේවත් සාක්කුව වලට වැටෙන්නෙත් නැහැ. අපිට බලය තියෙනවා, අපි ඒ බලය අවශ්‍ය අවස්ථාවේදී පාවිච්චි කරනවා කියලා එතුමා කියනවා. සතියක් දෙකක් ඇතුළත බලා ගන්න පුළුවන් අපි මොනවද කරන්න කියලා. කරුවමතුමා ප්‍රකාශ කරනවා. හැබැයි දැන් එතුමාගේ ප්‍රකාශය කළා සතිය දෙක නම් ඉවරයි. එතුමා කරපු දෙයක් මා දන්නා තරමින් තවම නැහැ. එතුමාගේ හිතේ තියෙනවද එතුමා යමක් කරලා තියෙනවද කියන එක අපි අද බලාගමු. ඒ වගේම කරු කතානායකතුමනි, මේ අවස්ථාවෙන් අපිට පේනවා ඒක අපි එදා දැක්කා පහුගිය අයවැය විවාද වෙලාවේ රොෂාන් රණසිංහ හිටපු ඇමතිතුමාට අමාත්‍යංශය දීලා ගෙදර යන්න උනා. ඇයි අමාත්‍ය ධූරේ නැතුව ගෙදර යන්න උනේ? එදා හිටපු පාලකයා, එදා හිටපු පාලකයාගේ ලේකම්වරු, එදා හිටපු පාලකයාගේ උපදේශකවරු වත්මන් ක්‍රිකට් පාලනය එක්ක තිබිච්ච සම්බන්ධතාවය එක්ක ගරු කතානායකතුමනි ඇමතිවරයෙක් ගෙදර යන්න පුළුවන් තැනකට තල්ලු කරගෙන ආවා. අද මම හිතනවා මේ කාලයක්. මොකද මම දැක්කා NPP නැත්නම් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් බලාත්මක කරන්න දීපු පොරොන්දුව තියෙන 34 වෙනි පිටුවේ. චිත්‍රසිරි වාර්තාව පිළිබඳව අපි ඉස්සරහට කතා කරමු. ඉතින් එහෙම තත්වයක් තියෙද්දි මේ මොහොතේ මේ රටේ ක්‍රිකට් ගැන ආදරයක් තියෙන ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් වත්මන් පාලකව මේ රටේ ක්‍රිකට් විනාශ කරලා තියෙන්නේ, මේ රටේ ක්‍රිකට් නැත්තරම නැති කරලා තියෙන්නේ, ඒක ජාවාරමක් බවට පත් කරගෙන තමන්ගේ ආදායම් මාර්ගයක් බවට පත් කරගෙන කටයුතු කරනවා කියන එක ඕනෑ කෙනෙක් පිළිගන්නවා. එවැනි වටපිටාවක් තුල අමාත්‍යවරයාට අර ඉස්සර කියපු වගේ ජනාධිපතිතුමා කිව්වා වගේ එක පෑන් පහරින් මේ දූෂිත කණ්ඩායම ගෙදර යවන්න අවස්ථාව තියෙද්දි නිශ්ශබ්දව ඉන්න එක ගැන අපි එතුමාට චෝදනා කරන්න කැමති නෑ. හැබැයි මේ ඇස් පේන කන් ඇහෙන ඕන මිනිහෙකුට දැනෙනවා මේ ඇමතිතුමාටත් වෙලා තියෙන්නේ පහුගිය ඇමතිවරුන්ට වෙච්ච ලෙඩේමයි. මේ ඇමතිතුමා අපි අකමැත්තෙන් හරි කියනවා බලෙන් හරි එක්ක සාක්කුවට දාගෙන ඉතන එක්ක ඇමතිතුමාව සාක්කුවට දාගන්න බැරුව ඊට උඩ ඉන්න කෙනෙක් සාක්කුවට වැටලා ඇමතිතුමාට බලපෑම් කරනවා. නැත්තම් මේක විසඳෙන්න ඕන වෙලාවක්. මොකද මේක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් තිබුණා නම් පොඩි ප්‍රශ්න තිබුණා. බැඳියාවන් තිබුණා. රාජපක්ෂ ආණ්ඩුවට ඔය කණ්ඩායමත් එක්ක බැඳියාවන් තිබුණා. අපි හිතනවා ජාතික ජනබලවේගයට එහෙම බැඳියාවන් තියෙන විදියක් නැහැ. හැබැයි දැන් පේනවා ගරු කතානායකතුමනි යම් බැඳියාවන් එක්ක තමයි වුන් හිර වෙලා තියෙන්නේ. මේ කට්ටියගේ හිතේ තියෙනවා ඇති අර රැවුලයි කැඳයි දෙකම බේර ගන්න වැඩක් කරන්න. සම්මිසිල්ව මහත්තයාට මේ 31 වෙනිදා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන නිලතල ටික ගන්න අවස්ථාව දීලා ඊට පස්සේ අපි චිත්‍රසිරි වාර්තා කමිටුව ගේනවා කියලා හිතාගෙන ඇති. හැබැයි අපේ රටේ ක්‍රීඩා පිළිබඳ උනන්දු මිනිස්සු ඒ තරම් මෝඩ නැහැ. එතෙන්ට ඒක ගෙනාලි වෙලා අපි මේ ප්‍රශ්නෙට උත්තර හෙව්වා කියලා කියන්න හිතන් ඉන්නවා නම් මං හිතනවා ඒක ඒ හිතන අයට ලොකු වැරදීමක් වෙලා තියෙන කියන කාරණාව මතක් කරලා දෙනවා. දැන් මේ මොහොත වෙන විට 2023 මේ පාර්ලිමේන්තුවේ දවස් දෙකක විවාදයක් තිබුණා. මේ ක්‍රිකට් පාලක මණ්ඩලය නැත්තම් මේ ක්‍රිකට් ආයතනයේ සම්බන්ධව තියෙන ගැටලු සම්බන්ධව මේ රටේ ක්‍රිකට් විනාශ වෙනවා කියන ඒ කාරණාවට උත්තර හොයන්න දින දෙකක විවාද තිබුණා. ඒ දින දෙකේ විවාදවල ආපු අවසන් තීන්දුව ගැන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම සතුටු වෙනවා කියන්න සියලු දෙනා. සමහරු නම් අකමැත්තෙනුත් ඉන්නේ නැති මොකද පහුගිය කාල සීමාවේ
මේ රටේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් වල සභාපතිවරු හිටියේ 95%ක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ කට්ටිය අකමැත්තෙන් වුණත් ඒ කට්ටිය අත උස්සලා සියලු දෙනාගේ ඒකමතික තීන්දුවක් ආවා අපේ රටේ ක්‍රීඩා පනත සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව යථාරූපී කරලා නිවැරදි තැනකට අරගන්න ඕන කියලා. අද ඒක වත්මන් ආණ්ඩුව මං හිතන්නේ පහුගිය ආණ්ඩුව පරාජයට පත් වෙලා ගෙදර ගියා. අද වත්මන් ආණ්ඩුවට ඒක ඉදිරියට අරන් යන්න ඕනෑ තරම් අවස්ථාවක් තිබුණා. දැන් මේ කාල සීමාව තුල අපි දැක්කේ නැහැ ගැන. ඒ වගේම මේ සම්බන්ධව පහුගිය ආණ්ඩුව කැබිනට් අනු කමිටුවක් පත් කරා. ඒ පත් කරේ ඒකේ සභාපතිවරයා වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එවකට අමාත්‍ය අලි සබ්රි මැතිතුමා. මම මේ වෙලාවේ එතුමා පාර්ලිමේන්තුවේ නැතු වුණත් මගේ ගෞරවය පිරිනමනවා අලි සබ්රි ගරු හිටපු ඇමතිතුමාට. එතුමා අවංකව සද්භාවයෙන් මේ ක්‍රිකට් කල්ලියේ සාක්කුවට වැටෙන්නේ නැතුව මේ කණ්ඩායමත් එක්ක එකට ගිහිල්ලා ඉවර වෙලා සමාජ ශාලාවල නැත්නම් වෙන තැන්වල පාටි දානවට එහා ගිහිල්ලා ඉවර වෙලා කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් විදියට ඉඳගෙන හරි තැනට මේ රටේ ක්‍රිකට් ගන්න කටයුතු කරා. එතුමා හයිය දුන්නා. අවාසනාවට ඒක එතනින් එහාට ගියේ නෑ. අපි දැනගන්න කැමති ඒ තත්ත්වෙට මොකද වෙලා තියෙන්නේ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ හිටපු ගරු විනිශ්චයකාර චිත්‍රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව අධීක්ෂණය කිරීමෙන් අනතුරුව එවකට තිබු කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරපු ඒ අලි සබ්රි මැතිතුමාගේ වාර්තාව 2024 ජනවාරි හිටපු ජනාධිපතිතුමාට බාර දුන්නා. හැබැයි මේ වන තෙක් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. අපි අහනවා ගරු වත්මන් ඇමතුමාගෙන් කෝචිත්‍රි වාර්තාව කැබිනට් එකට ගියාද? ඇයි යන්නේ නැත්තේ? කෝචිත්‍රි වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්නේ කවද්ද? ඇයි ගේන්නේ ප්‍රමාද? ඇයි මේක මේ රටම බලාගෙන ඉන්න වෙලාවේ හමස් පෙට්ටියට දාලා මේ කල්ලියකට අවශ්‍ය විදියට කටයුතු කරන්න ඉඩ දෙන්න කියන කාරණාව. දැන් අද වත්මන් තත්ත්වය ගන්නකෝ මේ රටේ ක්‍රිකට් ගැන කතා කරමු. මම අනික් ක්‍රීඩා වලටත් එන්නම්. මේ රටේ මිනිස්සු ඉතාම ආදරය කරන ඉතාම උනන්දුවක් දක්වන ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව හින්දා මම ඉස්සෙල්ලා මේ තොරතුරු ටික කියන්න කැමතියි. ශ්‍රී ලංකාව අද වෙනකොට ටෙස්ට් ක්‍රිකට් වල ඉන්නේ කීවෙනියට 6 වෙනි ස්ථානයේ ඉන්න ගරු නියෝජ්‍ය කතානායකතුමා. ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් වල ඉන්නේ අද 6 වෙනි ස්ථානට T20 තරඟ වල ඉන්නේ 8 වෙනි ස්ථානයට. මොකක්ද එතකොට මෙයාලා කරලා තියෙන්නේ? මොකක්ද කරලා තියෙන්නේ? මොකක්ද මෙයාලා කරලා තියෙන්නේ? මෙයාලා කරේ එක දෙයයි. මේ රටේ එන හැම දේශපාලන නායකයෙක්ම දැලට දාගන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයව දැලට දාගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්තයට පොරොන්දු දීලා පොළොන්නරුවේ ක්‍රීඩාංගණයක් හදනවා කියලා වෙලා මහවිජය. එතුමා ජනාධිපති. එතුමාත් රවට්ටලා අද කැලෑ වල් වැහිලා ගින් තියනවා. හඳුන්නෙත් එතුමා හිටපු කෝප් කමිටුවේ සභාපතිවරයෙක්. අපි එතුමාට ගෞරවයක් තියෙනවා. අපි හිතනවා එතුමාට අන්දන්න පුළුවන් වෙන එකක් නැහැ කියලා. හැබැයි පෞද්ගලිකව මා විශ්වාස කරනවා මේ රටේ මේ මොහොත මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මැතිවරණය දිනාගෙන අනියම් සහයෝගයක් ආණ්ඩුවෙන් ලබා ගැනීමේ අරමුණින් හඳුන්නෙත් මැතිතුමාවත් බිල්ලට තියලා අද පොල්ලේනේ පඹුරන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න උත්සාහ කරනවා. මම මාතර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවට මාත් පෞද්ගලිකව කැමතියි. එහෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය මාතරට නෙමෙයි රත්නපුර හැම තැනටම හැදෙන්න ඕනේ. ගරු ඇමතුමා මේ කණ්ඩායමත් එක්ක මේ දූෂිත කණ්ඩායමත් එක්ක ඔබතුමා මේ අත තියෙන ක්‍රියාදාමය නිවැරදි කියන එක ගැන ඔබතුමා තවදුර හිතන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මාතර මිනිස්සු මටත් කීප දෙනෙක් කතා කරා මම මේ ගැන කතා කරපු වෙලාවේ. නෑ මාතර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන එකට අපි විරුද්ධ නෑ. හැබැයි මේ වෙලාවේ ප්‍රමුඛතාවයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්ද? ගරු හඳුන්නෙත් මැතිතුමාට පුළුවන් වුණා නම් නාරන්දනිය සෙන්ට්‍රල් එකට මුලටියනට ඔය අකුරැස්සට වැලිගමට පාසල් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න පුළුවන් ආකාරයේ පහසුකම් ටික දෙන්න. මං හිතනවා හඳුන්නෙත් මැතිතුමාට ඊට වැඩිය ලොකු ගෞරවයක් එයි. මේකේ තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයෙන් හිටපු ක්‍රීඩකයෝ 14ක් හිටපු පරිපාලනයේ බොහෝ දෙනෙක් මේ ජාවාරමක නිරත වෙලා ඉන්නවා. ඔවුන්ට ඕන මේ බලය තියාගන්න විතරයි. ඔවුන් බලය ගත්තට පස්සේ හඳුන්නෙත් ඇමතුවර අපි හිතන එහෙම නොවේවා මේක ඉදි වෙනවා නම් අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයට වෙච්ච දේම තමයි.